ගඩොල් කෝටි 9ක් එකතු කරලා හදපු ලෝකේ විශාලතම චෛත්‍යය ලංකාවේ කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්, මේ තමයි ජේතවනාරාම චෛත්‍යය. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ මහසෙන් රජතුමා විසින් තමයි මේ ස්තූපය ගොඩනැගුවේ. ජේතවනාරාමේ විශේෂත්වය තමයි සම්පූර්ණයෙන්ම ගඩොල් කැටවලින් නිර්මාණය කරපු ලොව විශාලතම ස්මාරකය. මෙහි තැන්පත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේ සහ පටිධාතුන් වහන්සේ. ජේතවනාරාමය කියන්නේ පන්සලක් විතරක් නෙවෙයි, මෙහි දහස් ගාණක් භික්ෂූන් වහන්සේලා වැඩ සිටි මහා විශ්වවිද්‍යාලයක්. ජේතවනාරාම චෛත්‍යය ගීසාහි පිරමීඩවලට පසුව 3 වෙනි උසම ගොඩනැගිල්ල විදිහටයි ඉතිහාසෙට එක් වෙන්නේ. විදේශීය ඉංජිනේරුවන් පවා ප්‍රකාශය කරලා තියෙනවා ලන්ඩනයේ සිට එඩින්බරෝ දක්වා අඩි 3ක උස තාප්පයක් ඉදි කරන්න තරම් ගඩොල් ප්‍රමාණයක් මේ ස්තූපය වෙනුවෙන් මිනිසුන් නිර්මාණය කරලා තියෙනවා කියලා. කොහොම නමුත් යුනෙස්කෝ සංවිධානය විසින් මේ ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කරා. ජේතවනාරාමය සම්බන්ධව අභිරහස් ගණනාවක් මේ වෙනකොට සඳහන් වෙනවා. ඉතින් අපි කතා කරපු දේවල් වලට ඇරෙන්න ඔයත් මේ සම්බන්ධව යම්කිසි දෙයක් දන්නවනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම ලස්සන වීඩියෝකින් හම්බ වෙමු.